හරි. අපි කලින් වීඩියෝවේ කතා කරා කොහොමද බැංකු සැසඳුම් ගාණක් එන්න පුළුවන් පළවෙනි ක්‍රමය කියලා. එතකොට ඒකේ තිබ්බේ කොහොමද පුතේ? ඒකේ තිබ්බේ අපිට මේකේ බැංකු සැසඳුමේ වැරදි. ඒ කියන්නේ බැංකු ප්‍රකාශය සහ බැංකු ගිණුමේ පවතින වැරදි ටික අපිට වචනයෙන් දීලා තිබ්බ මෙන්න මේකයි කියලා. අපිට ගාණ එන්න පුළුවන් දෙවෙනි ක්‍රමය අපි ඒක කතා කරනවා මෙන්න මේ 2025 අවුරුද්දේ ඔයාලට ආපු ගාණ මගින්. එතකොට පුතේ ඒකෙදි අපිට මෙන්න මේ විදිහට අපිට දෙනවා ප්‍රධාන වශයෙන් ගිණුමකුයි ඒත් එක්කම ප්‍රකාශයයි. අපිට මොකක්ද දෙන්නේ? අපිට ඉස්සෙල්ලාම දෙනවා මේකේ මේ බැංකු ගිණුම. ඒ කියන්නේ මොකද්ද? මේ ව්‍යාපාරයේ විසින් හදන බැංකු ගිණුම. හරි? ඒත් එක්කම අපිට දෙනවා මොකද්ද? බැංකුව විසින් පිළියෙල කරන ලද බැංකු ප්‍රකාශනය. හරි? අපිට මොනවද ලේඛන දෙන්නේ? අපිට දෙනවා ව්‍යාපාරයේ විසින් පිළියෙල කරපු බැංකු ගිණුමයි ඒත් එක්කම බැංකුව විසින් පිළියෙල කරපු බැංකු ප්‍රකාශය. හරි. ඉස්සෙල්ලාම ඔයාලා බලන්න ඕනේ මේ බැංකු ගිණුම අදාළ වෙන මේ ගිණුම් වර්ගය මොකක්ද? එහෙම නැත්නම් ගිණුම් කරන මූලිකාංගය මොකක්ද? ඒත් එක්කම අපිට මේ බැංකු ප්‍රකාශනය කොහොමද මොන ගිණුම් කරන මූලිකාංගයටද අයිති වෙන්නේ කියලා බලා ගන්න ඕනේ. ඒකෙදි පුතේ ඉස්සෙල්ලාම බලන්නකො මෙන්න මෙතන තියෙන බැංකු ගිණුම. පුතේ බැංකු ගිණුම වාර්තා කරන්නේ අපි ගාව තියෙන මුදල් ශේෂයනේ. එහෙනම් මෙන්න මේ බැංකු ගිණුම අපිට මොන ගිණුමද? එහෙනම් මේ බැංකු ගිණුමට දාන්නේ අපි ගාව තියෙන මුදල් නම් පුතේ අපිට මේ බැංකු ගිණුම අපි කියනවා අපිට වත්කම් ගිණුමක්. හරිනේ සාමාන්‍යනේ. එතකොට බැංකු ගිණුමේ දාන්නේ මුදල්. ඒ නිසා මුදල් වාර්තා කරන නිසා මෙන්න මේ ගිණුම මොන ගිණුමක්ද? වත්කම් ගිණුමක්. හරි ඔන්න වත්කම් ගිණුමක් කියලා කියනවා. වත්කම් ගිණුමක් කියලා කියනවා. ඒත් එක්කම බලන්න පුතේ බැංකු ප්‍රකාශය. මේ බැංකු ප්‍රකාශය හදන්නේ කවුද? බැංකු ප්‍රකාශය හදන්නේ බැංකුව. බැංකුව මොකද්ද පුතේ කරන සල්ලි වලට? ඒ කියන්නේ බැංකුව වෙන කාගේවත් සල්ලි තමයි තියන් ඉන්නේ. ඒ කියන්නේ බැංකුව තියන් ඉන්නේ මගේ සල්ලිනේ. ඒ කියන්නේ මගේ ව්‍යාපාරයේ සල්ලි ටික තමයි බැංකුව විසින් තියාගෙන ඉන්නේ. එහෙනම් බැංකුව තියන් ඉන්නේ වෙන කාගෙන්වත් සල්ලි. වෙන කාගේවත් සල්ලි. ඒ නිසා මොකද කරන්නේ බැංකුවට? හදිස්සියෙවත් මං ගිහිල්ලා බැංකුවෙන් දෙන්න මගේ සල්ලි ටික කිව්වොත් බැංකුවට වෙනමයි සල්ලි ටික දෙන්න. එහෙනම් පුතේ මෙන්න මේ බැංකු ප්‍රකාශය කියන්නේ බැංකුව පැත්තෙන් බැලුවොත් ඒක මොකද්ද? මොන ගිණුමක්ද? වගකීම් ගිණුමක්. වගකීම් ගිණුමක්. අනේ ඔන්න ඕක ඔයා ඉස්සල්ලාම හොඳට අවබෝධ කරගන්න ඕනේ. එතකොට මේ බැංකු ගිණුම කියලා කියන්නේ ව්‍යාපාරයේ විසින් තමන්ගේ මුදල් පාලනය කරන්න තියන් යන ගිණුම. ඒ නිසා පුතේ බැංකු ගිණුම කියන අපිට වත්කම් ගිණුමක්. ඒත් එක්කම යටින් තියෙනවා මොකද්ද? බැංකු ප්‍රකාශනය. බැංකු ප්‍රකාශය හදන්නේ කවුද? බැංකු ප්‍රකාශය හදන්නේ බැංකුව. එහෙනම් ඒක බැංකු පැත්තේ මොකද පුතේ? බැංකුවට ඒක වගකීමක්. ඇයි බැංකුව තියන් ඉන්නේ වෙන කාගේවත් සල්ලි. ඒ නිසා ඔන්න බැංකු ප්‍රකාශය අපිට බලා ගන්න පුළුවන් බැංකු ප්‍රකාශයේ තියෙන එක වගකීම් ගිණුමක් විදිහට. හරිනේ? හරි. ඊට පස්සේ මොකද පුතේ කරන්න ඕනේ මම කරන්න ඕනේ දෙවෙනි පියවර තමයි මෙන්න මේ බැංකු ගිණුමයි ඒ වගේම මෙන්න මේ බැංකු ප්‍රකාශයයි. ඒ කියන්නේ අපි විසින් හදපු බැංකු ගිණුමයි බැංකුව විසින් හදපු බැංකු ප්‍රකාශයයි බලන්න ඕනේ සමානකම් අසමානකම් මොනවද කියලා. ඒ කියන්නේ දැන් මේක අසමානයිනේ. මේ බලන්නකෝ. ඒ කියන්නේ මෙතන ශේෂය තියෙනවා මේ බලන්න. මෙතන ශේෂය තියෙනවා අපි හදපු එකේ රුපියල් 9000ක ශේෂයක්. මේ බැංකුව හදපු එකේ ශේෂය කීයක් තියෙනවද? රුපියල් 26000ක් තියෙනවා. වැරදිනේ පුතේ. අස්මාන අපිට වැරදි. දැන් මොකද්ද බලන්න ඕන අපි දෙවෙනි පියවර වශයෙන් අපි මෙන්න මේ බැංකු ගිණුමේ මෙන්න මේ තියෙන බැංකු ප්‍රකාශයේ තියෙන වෙනස්කම් මොනවද කියලා අඳුර ගන්න ඕන. ඒකට මොකද්ද කරන්න තියෙන්නේ? මෙන්න මේ බැංකු ගිණුමයි බැංකු ප්‍රකාශයයි සසඳලා බලන්න ඕන. හරිනේ? හරි. මං කිව්ව පුතේ බැංකු ගිණුම කියන්නේ අපිට වත්කම් ගිණුමක්. එහෙනම් වත්කම් වැඩිවීම තමයි මේ හර පැත්තෙන් පෙන්눔 කරන්නේ. එහෙනම් වත්කම් අඩුවීම තමයි මෙන්න මේ බැර පැත්තෙන් පෙන්눔 කරන්නේ. හරිද? ඔන්න බැංකු හොඳට තියාගන්න. බැංකු ගිණුම කියන්නේ වත්කම් ගිණුමක්. ඒ නිසා බැංකු ගිණුමේ හර පැත්ත කියන්නේ එකතු වෙනවා. ඇයි? වත්කම් වැඩිවීම හර. බැංකු ගිණුමේ බැර පැත්ත කියන්නේ මේ ඍණ.
ඇයි වත්කම් අඩුවීම ඍණ. ඔන්න ඒ ගිණුම හරි. ඒත් එක්කම බලන්න බැංකු ප්‍රකාශය. බැංකු ප්‍රකාශ පුතේ හර කියන්නේ මොකද්ද? වගකීම් හර වෙනවා කියන්නේ වගකීම් අඩු වෙනවනේ. වගකීම් බැර වෙනවා කියන්නේ වගකීම් මොනවද වෙන්නේ? වගකීම් වැඩි වෙනවා. එහෙනම් බලන්න වගකීම් වැඩිවීම බැර. වගකීම් අඩුවීම හර. අපිට කලින්ම ගිණුම් කරන මූලිකාංග පාඩමේ තිබ්බා ඒක. හරිනේද? ඔන්න ඔතන තමයි ගොඩක් කට්ටියට පැටලෙන්නේ. මේ බැංකු ගිණුම වත්කම් ගිණුමක් නිසා වැඩිවීම හර අඩුවීම බැර. මේ බැංකු ප්‍රකාශයේ වගකීම් ගිණුමක් නිසා වැඩිවීම බැර අඩුවීමයි හර වෙන්නේ. හරිනේ? ඊට පස්සේ මොකද කරන්න ඕන පුතේ? දැන් මේ බැංකු ගිණුමේ වැඩි පැත්තයි බැංකු ප්‍රකාශයේ බැර පැත්තයි. තේරුණානේ? ගලපන්න ඕන විදිය. මේකේ වැඩි පැත්ත කියන්නේ හර පැත්ත. බැංකු ප්‍රකාශයේ වැඩි පැත්ත කියන්නේ බැර පැත්ත. හරිනේ? හරි. ඔන්න ඔය විදිහට ගලපන්න තියෙන්නේ. බලමුකෝ. ඉස්සල්ලාම තියෙනවා අපිට ආරම්භක ශේෂය. මේ බලන්නකෝ. ආරම්භක ශේෂය තිබිලා තියෙනවා මාසේ පළවෙනි දවසේ වෙද්දී ජනවාරි 1 වෙනිදාට රුපියල් 10000ක් බැංකු ගිණුමේ. හරි? ඒක බලන්න ඒක ශේෂයක් විදිහට මේ බැංකු ප්‍රකාශයේත් ඒ 10000ම තියෙනවා. එහෙනම් ප්‍රශ්නයක් නැහැනේ. එහෙනම් මේ 10000යි කිසි ප්‍රශ්නයක් නැහැ. අපිත් ආරම්භක ශේෂයේ බැංකු ප්‍රකාශයේ ආරම්භක ශේෂය වුණ සමානයි. හරි. අපි මොකද කරන්න ඕනේ? දැන් මේ බැංකු ගිණුමේ හර පැත්තයි බැංකු ප්‍රකාශයේ බැර පැත්තයි දැන් ඔන්න බලන්න යන්නේ. හරි නේද? හරි. මේ බලන්නකෝ. එතකොට අපිට මේකේ තියෙනවා මුදල් තැන්පතු 1.3 රුපියල් 5000ක් තියෙනවා මේ. අපි බැංකුවේ මුදල් තැන්පත් කරගෙන තියෙන රුපියල් 5000ක්. බලන්න ඒක බැංකු ප්‍රකාශයේ තියෙනවද කියලා. මේ තියෙන්නේ 1.3 තැන්පතු මුදල්. රුපියල් 5000ක් තියෙනවා. එහෙනම් මේක ප්‍රශ්නයක් නෑ. අපි දාගත්ත එක බැංකුවත් ලස්සනට දාගෙන තියෙනවා. එහෙනම් ප්‍රශ්නයක් නෑ. ඒත් එක්ක මේ බලන්න. ඊළඟ එක චෙක් තැන්පතු 204 චෙක් එක. හරි? චෙක් තැන්පතු චෙක් එකේ අංක 204. දැන් ඔයා බලන්න ඕනේ මේකේ බැර පැත්තට ඇවිල්ලා චෙක් තැන්පතු 204. තියෙනවනේ මේ. ඔන්න තියෙනවා. මොකක්ද තියෙන්නේ? චෙක් තැන්පතු 204යි කියලා රුපියල් 18000ක් තියෙනවා. එහෙනම් ඒකත් ප්‍රශ්නයක් නෑ. දෙන්නම ලස්සනට වාර්තා කරගෙන තියෙනවා. හරි. ඊට පස්සේ බලන්න මේ චෙක් තැන්පතු 500 රුපියල් 9000ක් තියෙනවා. පුතේ ඔක බැර පැත්තෙන් තියෙන්න ඕනේ. ඇයි? මං කිව්වා බැංකු ගිණුමේ හර පැත්තයි බැංකු ප්‍රකාශයේ බැර පැත්තයි තමයි මොකද කරන්න ඕනේ? සංසන්දනය කරන්න ඕනේ. ඇයි මේක වත්කම් ගිණුමක් වත්කම් වැඩිවීම හර. මේක වගකීම් ගිණුමක් වගකීම් වැඩිවීම නම් බැර. අන්න ඒ නිසා. මේ බලන්න පුතේ. මෙන්න මේ දැන් තියෙනවා මෙතන මේ චෙක් එකක් තියෙනවා මේ චෙක් අංකේ 500 වටිනාකම රුපියල් 9000යි. හැබැයි ඔයාට මේ බැංකු ප්‍රකාශයේ බැර පැත්තේ රුපියල් 9000ක චෙක් එකක් නැහැ. දැන් මොකද ඔයා කරන්න ඕනේ? ඔන්න ওই චෙක් එක ඔයා මාක් කරලා තියාගන්න. මේ බලන්න. මාක් කරලා තියාගන්න මේ චෙක් තැන්පතු රුපියල් 9000ක චෙක් එකක් තියෙනවා. ඒක මේකේ වාර්තා වෙලා නැහැ. මම පස්සේ කියලා දෙන්නම් මොකක්ද මේ චෙක් එක කියලා. ඔයා මාක් කරලා තියාගන්න ඒක. ඔන්න දැන් අපි එක පැත්තක් මේ සංසන්දනය කළ බැලුවා. දැන් මොකද්ද කරන්න තියෙන අපිට අනිත් පැත්තත් එන්නේ විදිහට සංසන්දනය කරන්න ඕනේ. එහෙනම් වත්කම් අඩුවීම බැර පැත්තේ හැබැයි වගකීම් අඩුවීම නම් කොයි පැත්තේ තියෙන්නේ? මේ වත්කම් අඩුවීම මේකේ බැර පැත්තේ වගකීම් අඩුවීම නම් මේක උදේ කොයි පැත්තේ තියෙනවනේ? හර පැත්තේ තියෙනවනේ. තේරෙනව නේද? හරි. බලන්න විදුලිය. අපි විදුලියට ගෙවලා තියෙනවා චෙක් අංකේ 45යි 2200 කියලා රුපියල් 3000ක චෙක් එකක්. මේ මේක බලන්න බැංකු ප්‍රකාශයේ හර පැත්තේ තියෙනවද කියලා. තියෙනවා නේ මේ 45යි 2200. 45යි 2200. එහෙනම් මේ රුපියල් 3000 චෙක් එකේ උදේ තියෙනවා. ප්‍රශ්නයක් නැහැ. ඔන්න ඔහමයි සංසන්දනය කරන්නේ. දෙවෙනි එක බලමු. දෙවෙනි එක තියෙනවා 45යි 2201. කීයක් තියෙනවද? රුපියල් 15000ක් තියෙනවා මේ 45යි 2201 15000ක් තියෙනවා. දැන් බලන්න මෙන්න මේ චෙක් එක බැංකු ප්‍රකාශය. ඒ කියන්නේ අපි ගෙවපු චෙක් එක බැංකුව විසින් ගෙවලාද කියලා. පේන්නේ නැහනේ. රුපියල් 15000ක් චෙක් එක මං කිව්ත් නෑ. එහෙනම් මේ මොකද වෙලා තියෙන්නේ? අපි මේ චෙක් එක
ගෙවලා තියෙනවා. ඇයි සල්ලි අඩු වෙලා තියෙනවනේ. හැබැයි බැංකුව තාම මේක වාර්තා කරගෙන නැහැ. එහෙනම් මොකද ඒකත් කරන්න ඕනේ? ඒකත් පුතේවා මාක් කරලා තියාගන්න ඈ. ඒකත් මාක් කරලා තියාගන්න. මම පස්සේ කියන්නම් මොකද්ද විස්තරය කියලා. වාර්තා වෙලා නැත්තම් දෙතනම නැතිව මොකද කරන්න ඕනේ? මාක් කරලා තියාගන්න. ඊට පස්සේ එකට අපි. ඊට පස්සේ තියෙනවා වැටුප් ගෙවලා තියෙනවා 45යි 2202 රුපියල් 8000ක්. දැන් මෙතන තියෙනවානේ. ඒක බලන්න බැංකු ප්‍රකාශයේ හරපැති තියෙනවද කියලා. මේ මෙතන තියෙනවානේ මේ. මෙතන චෙක් එකේ තියෙනවා. එහෙනම් මොකද්ද කරන්න ඕනේ? මේ 8000 ප්‍රශ්නයක් නැහැ. ඒක තැන් දෙකෙන් වාර්තා වෙලා තියෙනවා. තැන් දෙකෙන් වාර්තා වුණොත් මෙහෙම ටික් දෙකක් දාගන්න. ඊළඟ එක. කුමාර කියන එක්කෙනාට ගෙවලා තියෙනවා රුපියල් 7000ක් චෙක් අංකේ 45යි 2203 රුපියල් 7000. ඒකත් අවුලක් නැහැ. මේ තියෙනවා මේ. මෙන්න වලු තියෙනවා. එහෙනම් මොකද කරන්න ඕනේ? ඒකටත් ටික් එකක් දාගන්න. කීයක් තිබ්බද? 7000ක් තිබ්බා. ඔන්න ටික් දෙකක් දාගත්තා. හරි. මේක ශේෂේ පාගී. කියන්නේ මේ තියෙන රුපියල් 9000ම දාන්න පුතේ මෙතනත් මේ තියෙන්නේ. ඒ නිසා ඒක ප්‍රශ්නයක් නෑ. ඒක සංසන්දනය කරන්න අවශ්‍ය නෑ. ඒත් එක්කම බලන්න ඔයාට මෙන්න මේ බැංකු ප්‍රකාශයේ මෙන්න මේ ශේෂ දෙක මේ චෙක් පොත් ගාස්තු කියලා රුපියල් 1000කුයි ඒත් එක්කම ණය ගැතියෙකුගේ ඍජු ප්‍රේෂණ කියලා රුපියල් කීයද? වැඩිනේ. අයින් කරලා දාන්න එක. බලන්නකෝ. ඒක අපි වෙන පාටකින් දාමු. අපි කරපු පාටින් දාමුකෝ. ණය ගැතියෙකුගේ ප්‍රේෂණ කියලා කීයද පුතේ? ණය ගැති ප්‍රේෂණ කියලා රුපියල් 12000කුයි මේ. ඒ දෙකත් බැංකු ප්‍රකාශනයේ විතරයි තියෙන්නේ. එතකොට මෙන්න මේ රෝස පාටින් ලකුණු කරපු එකයි රතු පාටින් ලකුණු කරපු එකයි උඩ වාර්තා වෙලා නැහැ. මෙන්න මේ කොළ පාටින් ලකුණු කරපු එකයි නිල් පාටින් ලකුණු කරපු එකයි යට වාර්තා වෙලා නැහැ. ඔන්න අපි වෙනසට හේතු ටික එච්චර දැන් කල්පනා කරන්න එපා. මේකේ තිබ්බ වෙනස්කම් ටික අපි හොයාගත්තා. අපි මෙන්න මේ බැංකු ගිණුමේ බැංකු ප්‍රකාශයේ දෙකේම තිබ්බෙව්ව ටික අපි ටික් දාලා වෙන් කරගත්තා. හරි? ඒ ටික ප්‍රශ්නයක් නෑ. ඊට පස්සේ මොකද්ද කරේ අපි හොයාගත්තා හොරගෙඩියෝ වගේ හැංගිලා ඉන්න 4 දෙනෙක්. මේ බලන්නකෝ. එතකොට ඔන්න ඕක තමයි පළවෙනි පියවර. හොයලා අපි ඉස්සෙල්ලාම කරන්න තියෙන ප්‍රධාන මූලික දේ තමයි මෙන්න මේ වෙනස්කම් ටික අඳුරගන්න එක. ඊට පස්සේ පුතේව කරන්න ඕනේ අපෙන් ඉල්ලන්නේ මොකද්ද? අවශ්‍ය වන්නේ 2026 1.31 දිනට නාරදගේ ව්‍යාපාරයේ බැංකු ගිණුමේ ශේෂ සංශෝධනය කිරීම. ඒ කියන්නේ මෙන්න මෙතන තියෙන ශේෂය පුතා වැරදිනේ. මෙන්න මේක සංශෝධනය කරලා දෙන්නලු. ඒත් එක්කම අහනවා නාරදගේ ව්‍යාපාරයේ බැංකු සැසඳුම් විස්තරය. හරි? අපිට මේ කියන්නේ යාගේ පැත්තෙන් වෙච්ච වැරදි ටික දාලා බැංකු සැසඳුම් විස්තරය දාන්න ඕන. අපි මොකද්ද කරන්න ඕන පුතේ? මම ඔයාලට කියලා දුන්නා අපි ලස්සනට මේ පිළිවෙලට මෙන්න මේ ටික රූල් කරගන්න ඕන. දැන් මේක නාරදගේ ව්‍යාපාරනේ. අපෙන් අහන්නේ 2026 1.31 දිනට. 2026 1.31 දිනට තමයි අපෙන් අහන්නේ. හරි නේද? ඔන්න නාරදගේ ව්‍යාපාරය 2026 1.31 දිනට බැංකු ගිණුම මේ තියෙන්නේ. අපෙන් අහන පළවෙනි දේ තමයි මෙන්න මේක රූල් කරගන්න ඕනේ. නාරදගේ ව්‍යාපාරයේ 2021 1.31 දිනට බැංකු ගිණුම නැත්නම් මේක සංශෝධිත බැංකු ගිණුම කිව්වොත් ප්‍රශ්නයක් නැහැ. ඒක වඩාත් නිවැරදි. හරිනේ? හරි. ඒත් එක්ක අපෙන් අහලා තිබ්බ කවද්ද 2026 1.31 දිනට නාරදගේ ව්‍යාපාරයේ බැංකු සැසඳුම් විස්තරය. හරි? ඔන්න බැංකු සැසඳුම් විස්තරය. බැංකු සැසඳුම් විස්තරය කොහොමද පුතේ එන්නේ? මේක නම් සාමාන්‍ය ගිණුමක් ඉන්නේ. මේකෙදි අපි උඩින්ම දාගන්නවා මොකද්ද? සංශෝධිත බැංකු ගිණුමේ ශේෂය. ඒකට අපි එකතු කරනවා නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක් අඩු කරනවා මොකද්ද පුතේ? තැම්පත් කළ නමුත් උපලබ්ධි නොවූ චෙක්. ඒකේ අවසානට එනවා මොකද්ද? බැංකු ප්‍රකාශයට අනුව ශේෂය. බැංකු ප්‍රකාශයට අනුව ශේෂය කියලා. හරිනේ පුතේ? හරි. ඔන්න අපෙන් ඉල්ලන ටික අපි ලකුණු කරගත්තා. වාර්තා කරගත්ත මේ ආකෘති ටික අපි ඇඳගත්තා. හරි. ඊට පස්සේ පුතේ ඉස්සලාම් කරන්න ඕන දේ තමයි මෙන්න මේකදී අපි මෙන්න මේ තියෙන මේ ශේෂය තියෙනවනේ මේ ඊගේ ශේෂය. මේ බලන්න. මෙතන තියෙනවා ශේෂය ඊගේ කියලා. ඒ කියන්නේ පුතේ දැනට මෙයාලා මේ වැරදි දාලා, කියන්නේ වැරදියට හදපු බැංකු ගිණුමේ ශේෂය තමයි මෙයාලට මේ ඇවිල්ලා තියෙන රුපියල් 9000. දැන් මේ 9000 හරිද? නෑ. මේ 9000 වැරදි.
අපි දැන් මොකද්ද කරන්න ඕනේ? මෙන්න මේ 9000 ආපු වැරදි ශේෂය තමයි දැන් අපි හරියට හදාගන්න ඕනේ. එහෙනම් මොකද්ද පුතේ මම ඉස්සෙල්ලාම කරන්න ඕනේ? මෙන්න මේ එයාලා දැනට හදපු බැංකු ගිණුමේ අවසාන ශේෂය. නැත්නම් ශේෂයේ ඊගේ කියන එක තමයි මං සංශෝධනය කරන්න ඕනේ. ඒ නිසා මම මොකද්ද කරන්න ඕනේ? මම මේ සංශෝධිත බැංකු ගිණුමට ආරම්භක ශේෂය. හරි? මම මෙතන දාගන්නම්කො ශේෂය කියලා. ශේෂය. කීයද පුතේ මම දාගන්න ඕනේ? අන්න අතන තිබ්බ රුපියල් 9000ක ශේෂ තමයි දාන්න ඕනේ. මොකද ඒක වැරදි. දැන් අපි යන්නේ වැරද්ද නිවැරදි කරන්න. වැරද්ද හරි ගස්සන්න තමයි පුතේ යන්නේ. හරි ඔන්න පළවෙනි පියවර. මේකෙදි පළවෙනි පියවර. මොකද්ද කරේ මම? මෙතනදී කරේ අර එයාලා දැනට වැරදියට හදලා තිබ්බ බැංකු ගිණුමේ ඊගේ ශේෂය මන් දාගත්තා මගේ සංශෝධිත බැංකු ගිණුමේ ආරම්භක ශේෂයේ විදියට. හරිනේ? මේක ඔන්න ඒ නම දාගත්තා. මම හිතනවා පැහැදිලි වෙන්නද කියලා. ඊට පස්සේ තමයි පුතේ ඔයාලට අඳුර ගන්න තැන් කීපයක් තියෙන්නේ. මේ බලන්නකෝ. දැන් මෙන්න මේ චෙක් එකක් තියෙනව නේද? චෙක් තැම්පතු 500ක් තියෙනවා. චෙක් තැම්පතු චෙක් අංකයේ 500 වටිනාකම රුපියල් 9000යි. මේ බලන්නකෝ. මේ චෙක් එක මොකද්ද පුතේ? බැංකු ගිණුමට එකතු වෙනවා කියන්නේ අපි අපේ බැංකු ගිණුමේ තැම්පත් කරපු චෙක් එකක්නේ. බැංකු ගිණුමට එකතු වෙනවා කියන්නේ අපි බැංකුවේ තැම්පත් කරපු චෙක් එකක්නේ. හරි මේ බලන්න. අපි තැම්පත් කරගෙන තියෙනවා. හරි? අපි මේ චෙක් එක තැම්පත් කරගෙන තියෙනවා. ඒ බලන්න බැංකුව ඒක තාම උපලබ්ධි කරගෙනද 9000ක් තියෙනවද? 9000ක් නැහැ පුතේ. එහෙනම් මේ මොන චෙක් එකක්ද? අපි තැම්පත් කරගෙන තියෙනවා ඒත් බැංකුව උපලබ්ධි කරගෙන. නැත්නම් අපේ account එකට වට්ටගෙන නෑ ඔක. තේන් භාෂාවෙන් කිව්වොත්. එහෙනම් මේ මොන චෙක් එකක්ද? ඔයා අඳුරගත්තනේ. මේ මොකද්ද? පුතේ මෙන්න මේ වගේ වට අපි කියනවා මොකද්ද? තැම්පත් කළ මුත් තැම්පත් කළ නමුත් මොකද වෙලා නැති පුතේ? උපලබ්ධි නොවු. උපලබ්ධි නොවු. උපලබ්ධි නොවු. ඔන්න අපි ඒක අඳුරගත්තා. මොකද්ද මේකේ තිබ්බේ? මෙතන තිබ්බේ පුතේ අපි මේක තැම්පත් කරා. හරිද? අපි මේ චෙක් එක තැම්පත් කරා. හැබැයි මේක උපලබ්ධි වෙලාද? නෑ. ඔන්න මේක උපලබ්ධි වෙලා නෑ. ඔන්න අපි එකක් අඳුරගත්තා. මේ පැත්තේ බලමුකෝ. පුතේ මේ පැත්තේ තියෙන මොන චෙක්ද? අපි බැංකු ගිණුමෙන් නිකුත් කරපුවනේ. මෙන්න මේ සමීර කියන අයියට අපි රුපියල් 15000ක චෙක් එකක් මොකද්ද කරලා තියෙන්නේ? නිකුත් කරලා තියෙනවා. කියන්නේ අපි චෙක් එකක් බැංකු ගිණුමෙන් දීලා තියෙනවා. ඒකනේ හද්දේ කියන්නේ මෙතන මේ අඩු වෙලා තියෙන්නේ. හැබැයි ඒක බැංකුව අඩු කරගෙනද රුපියල් 15000 අඩු කරගෙනද? අඩු කරගෙන නැහැ. නැත. එහෙනම් මොකද්ද පුතේ මේ චෙක් වලට කියන්නේ? දැන් ඔයා දන්නවා. නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවු. අපි මහ ලොකුවට නිකුත් කරගෙන තියෙනවා. හැබැයි බැංකුව පැත්තෙන් මොකද්ද? ඒක ගෙවීම කළාද? නෑ. අපි යවුවට කියන පුතේ මොකද්ද? නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවු කියලා. දාගම මේක. ඒකට අපි කියන මොකද්ද? නිකුත් කළ නමුත් ගෙවීම නොවු කියලා දාගමුකෝ. ගෙවීම නොවු චෙක්. ඒක තමයි මෙන්න මේ තියෙන්නේ. හරි? නිකුත් කළ නමුත් ගෙවීම නොවු චෙක් එක තමයි පුතේ මෙන්න මේ ඔන්න තියෙනවා. මෙන්න මේක. හරිනේ? එතකොට මෙන්න මේක තමයි තැම්පත් කළ නමුත් උපලබ්ධි නොවු චෙක් එක. ඔයා ඒක වචනෙන් අල්ලගත්තනේ. මම ඒක වචනෙන් වලට කියලා දුන්නා. තේරුණානේ? මේ පැත්තේ තියෙන පුතේ මේ බැංකුවට දරලකුණින් තියෙන බැංකුවේ තැම්පත් කරපෙවුවනේ. මහ ලොකුවට තැම්පත් කරාට තාම උපලබ්ධි වෙලා නැහැ. මහ ලොකුවට නිකුත් කරාට තාම ගෙවීමට ඉදිරිපත් වෙලා නැහැ. ඔන්න අපි ප්‍රධාන කෑලි දෙකක් අඳුරගත්තා. හරි. අපි ওই දෙක දාලමුකෝ පුතේ. මේ ඔයා ප්‍රකාශයේ දැක්ක කමං දන්නවා. මේ බලන්න. මෙතන තියෙනවානේ. මේ නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත්
නොවූ චෙක් වල දාන්න තැනකුත් තියෙනවා. අර අපි හොයාගත්ත තැම්පත් කළමුත් උපලබ්ධි නොවූ චෙක් දාන්න තැනත් අපි හොයාගත්තා. හරිනේ පුතේ? හරි. මම ඔයාලට කලින් ගෙත් කියලා දුන්නා බැංකුව පැත්තෙන් වෙච්ච අඩුපාඩු හදන්නේ කොහෙද අපි? මෙන්න මේ බැංකු සැසඳුම් විස්තරේ. තින් දෙයියනේ මේ මොකද්ද කරලා තියෙන්නේ? අපි ලස්සන්ට තැම්පත් කරගෙනයි ගෙවලයි තියෙනවා. හැබැයි බැංකුව තමයි මොකක් හරි දෙයක් නිසා මොකක් මර හේතුවක් නිසා තාම මේක තැම්පත් කරගෙනත් නැහැ, ගෙවීමට ඉදිරිපත් කරලත් නැහැ. එහෙනම් මතක තියාගන්න පුතේ. මෙන්න මේ බැංකු ගිණුමෙන් හොයාගන්න වැරදි. හරි? අපි ඒක නිවැරදි කරන්නේ කොහෙද? අපි ඒක නිවැරදි කරන්නේ මෙන්න මේ බැංකු සැසඳුම් විස්තරේ. හරි පුතේ දැන් දාගමු. මේ බලන්නකෝ. මෙතන තියෙනවා මේ අපි නම ලියා ගන්න තියෙනවා. තැම්පත් කළ නමුත් උපලබ්ධි නොවූ චෙක්. කොහෙද දාන්නේ මා? මේ චෙක් අංක කීයද? 500. රුපියල් 9000යි. ඔන්න ඒ නම දාගන්නවා. තැම්පත් කළ නමුත් උපලබ්ධි නොවූ. චෙක් අංක කීයද පුතේ? චෙක් අංකේ 500. වටිනාකම කීයද? රුපියල් 9000යි. ඒක අඩු වෙන නිසා මම මේ ඍණ ලකුණින් දාගන්නවා. හරි? ඇයි මොකද මේ මෙතන තියෙන මේ අඩු කළා කියලා ගොඩක් තමයි ඒක වර්ධ ගන්නවා. එයා මෙතනත් එකතු කරා මෙතනත් එකතු කරනවා. ඊට පස්සේ සමාන වෙන්නේ නැහැ කියලා කෑ ගහනවා. හරි? ඔන්න පුතේ මං තැම්පත් කළ නමුත් උපලබ්ධි නොවූ චෙක් එක අඩු කරගත්තා. හරිනේ? හරි. ඒත් එක්ක ඊළඟ බලන්නකෝ. ඊළඟට තියෙනවා මොකද්ද මේ? නිකුත් කරලා තියෙනවා. හැබැයි ගෙවීමට ඉදිරිපත් වෙලා නැහැ. කීයද පුතේ? 15000ක් තියෙනවා මේ. 15000ක් තියෙනවා. චෙක් අංක කීයද? 45යි 2201. ඒකත් දාගමු අපි නේ. ඒ කියන්නේ උඩරනේ මේ තියන්නේ. නිකුත් කරන නමුත් ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක්. කීයද අංකේ? චෙක් අංකේ මොකද්ද පුතේ? 45යි 2201. 45යි 2201. හරි හරි. වටිනාකම කීයද පුතේ? වටිනාකම තියෙනවා මේ 15000ක් තියෙනවා. හරි? වටිනාකම කීයද? රුපියල් 15000ක් තියෙනවා. ඔන්න අපේ වැඩෙන් අපි 150ක් ඉවර කරගත්තා. ලේසි නේද? ඔන්න පළවෙනි එක අපි ඩෙන්ටිෆයි කරගත්තා. ඒක විතරක් බෑ නෙමේ. තව දෙන්නෙක් ඉන්නවා. මේ බලන්න පුතේ. මෙතන මෙයා කරලා තියන්නේ මේ අපේ බැංකු දැන් බැංකු ප්‍රකාශය කියන්නේ බැංකුව විසින් හදාගන්න එකනේ. බැංකුව අපෙන් මේ චෙක් පොත් ගාස්තු කියලා රුපියල් 1000ක් හර කරගෙන තියෙනවා. මේ බලන්නකෝ. පුතේ මේ වගකීම් ගිණුමක් නිසා හර වෙනවා කියන්නේ මොනවද? එකතු වෙනවද අඩු වෙනවද? වගකීම් ගිණුමක් නිසා පුතේ අඩු වුණොත් තමයි මෙතන මේ හරට දාන්නේ. ඒ නිසා මොකද වෙලා තියෙන්නේ? අපේ බැංකු account එකෙන් 1000ක් අඩු කරගෙන. ඉතින් බොලේ අපි දන්නවද? අපි දන්නේ බැංකුව විසින් මොකද්ද කරලා තියෙන්නේ? බැංකුව රුපියල් 1000ක් අඩු කරගෙන. දැන් මම මොකද්ද කරන්න ඕනේ? දැන් මම දන්නවා බැංකුව මගේ බැංකු account එකෙන් රුපියල් 1000ක් අඩු කරගෙන කියලා. ඇයි මේ හර කියන්නේ වගකීම් අඩුවීමක්. දැන් මම මොකද්ද පුතේ කරන්න ඕනේ? එහෙනම් කරන්න ඕනේ මගේ account එකෙන් දැන් දන්නවා මම රුපියල් 1000ක් අඩු වෙලා කියලා. එහෙනම් පුතේ දැන් කට වහගෙන මට කරන්න තියෙන්නේ මොකද්ද? චෙක් පොත් ගාස්තු කියලා මගේ බැංකු account එකෙන් සල්ලි අඩු කරගන්න ඕනේ. එතන අඩුවීම් හර වුණාට පුතේ මේක වත්කම් ගිණුමක්. මෙතන අඩුවීම් කොහෙටද දාන්නේ මම? බැර පැත්තට දාන්නේ. කොහොමද දන්නවනේ චෙක් පොත් ගාස්තු සල්ලි කැපෙන දෙයක් නේ. ඒ නිසා ඔන්න මම බැර පැත්තට දානවා. මොකක්ද දාන්නේ? චෙක් පොත් ගාස්තු. කීයද තිබ්බද පුතේ? චෙක් පොත් ගාස්තු රුපියල් 1000ක් තිබ්බා. මං කරපු දේ තේරුණා නේද? මම මොකද්ද කරේ මේ? මෙයා බැංකු account එක කියන්නේ බැංකුව මගේ account එකෙන් රුපියල් 1000ක් අඩු කරගෙන. අඩු කරා කියලා දන්නේ කොහොමද? මෙයා හර කරගෙනයි තියෙන්නේ. වගකීම් අඩුවීම තමයි පුතේ හර වෙන්නේ. මෙයා මගේ account එකෙන් සල්ලි අඩු කරගෙන එහෙනම් මාත් මොකද්ද කරන්න ඕනේ? මගේ account එකේ තිබ්බ වෙලේ මම රුපියල් 1000ක් මොකද කරන්නේ? අඩු කරගත්තා. මොකද බැංකු ගිණුම කියන්නේ වත්කම් ගිණුමක්. වත්කම් අඩුවීම බැර නිසා. හරිනේ? හරි. තව එකක් තියෙනවානේ. දැන් මේකත් දැම්ම අවසාන එක මේ ණයගැති රිජුප්‍රේෂණ. පුතේ රිජුප්‍රේෂණ කියලා කියන්නේ ණයගැතියේ කෙලින්ම ව්‍යාපාරයට එන්නේ නැතුව අපේ බැංකු account එකට සල්ලි දාලා. කීයක් දාලාද? රුපියල් 12000ක් දාලා. අපි බැංකු ප්‍රකාශයේ ලැබෙනකන් දන්නේ නැහැ මෙන්න මේ විදියට 12000ක් අපේ account එකට වැටලා කියලා. දැන් අපිට බැංකු ප්‍රකාශය ලැබෙනවා. දැන් දන්න පුතේ මම මොකද්ද?
රුපියල් 12000ක් අපේ account එකට එක්කෙනෙක් දාලා. නායකති අයියෙක් රුපියල් 12000ක් අපේ account එකට දාලා පුතේ. එහෙනම් මම මොකද්ද කරන්න ඕනේ? දැන් නායකති රෙජිස්ට්‍රේෂන් මේ බැංකු ප්‍රකාශයට බැර වෙලා. ඒක නෙමෙයි වගකීම් වැඩි වෙනස බැර වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මුදල් එකතු වෙලා. එහෙනම් පුතේ මම මොකද කරන්න ඕනේ? මම ඕක දාගන්නවා අපේ සංශෝධිත බැංකු ගිණුමේ හරපැත්තට. ඇයි? මුදල් ලැබිලානේ පුතේ. ඒ නිසා මම මොකද දාන්නේ? ණය ගැති ප්‍රේෂණ කියලා දාන්න. ණය ගැති ප්‍රේෂණ. ණය ගැති ප්‍රේෂණ කියලා දාන්න පුළුවන් අවුලක් නැහැ. ණය ගැති ප්‍රේෂණ. කීයක් තිබ්බද පුතේ? ණය ගැති ප්‍රේෂණ තිබ්බ රුපියල් 12000ක් තිබ්බා. ඔන්න ණය ගැති ප්‍රේෂණ තිබ්බ කීයද පුතේ? රුපියල් 12000ක් තිබ්බා. ඔන්න ඔච්චරයි වැඩේ. ලේසි නේද? ලකුණු 4යි ඔන්න. ලකුණු 4 ලේසි අපිට ගන්න පුළුවන්. ඉස්සෙල්ලා මොකද්ද කරේ මං? මගේ බැංකු ගිණුමයි බැංකු ප්‍රකාශයේ සංසන්දනය කරා. බැංකු ගිණුමේ හරපැත්තයි බැංකු ප්‍රකාශයේ බැරපැත්තයි. බැංකු ගිණුමේ බැරපැත්තයි බැංකු ප්‍රකාශයේ හරපැත්තයි. ඊට පස්සේ වෙනස්කම් ටික අඳුරගත්තා. එතකොට අපිට බැංකු ගිණුමෙන් හොයාගන්න පුළුවන් වුණා බැංකුව පැත්තෙන් වෙච්ච වැරදි බැංකු ප්‍රකාශයෙන් මං හොයාගත්තා මගේ අතින් වෙච්ච නැත්තම් අපේ ව්‍යාපාරයේ පැත්තෙන් වෙච්ච වැරදි. ඊට පස්සේ මම මොකද්ද කරේ? ඔයා ලස්සනට ඇඳගත්ත ආකෘති දෙකට ඔන්න ඔය වැරදි ටික මම දාගත්තා. හරි පුතේ. දැන් තියෙන සාමාන්‍ය විදිහට මේක බැලන්ස් කරන්න. ඔයා දන්නවා බැලන්ස් කරද්දී කොහොමද? ඉස්සෙල්ලාම කරන්න තියෙන්නේ වැඩි පැත්ත බලලා එකතු කරන්න. එතන මොකද පුතේ කරන්න ඕනේ? මෙන්න මේ 9000යි 12000 එකතු කරගන්න ඕනේ. එතන පුතේ එනවා කීයද? 21000. ඊට පස්සේ මොකද පුතේ කරන්නේ? මේ වැඩි පැත්ත එකතුව මං අනිත් පැත්තෙත් ඒ විදිහටම දාගන්නවා. 21000 දාගත්තා. ඊට පස්සේ පුතේ ඊට පස්සේ බලනවා මෙන්න මේ අඩු පැත්තේ තියෙන එක්කෙනා මේ 1000ට 21000ට එන්න නම් තව කීයක් මදිද? එහෙම නැත්නම් මෙන්න මේ 21000න් 1000ක් අඩු කරන පුතේ. කීයක් තියෙනවද? රුපියල් 20000ක් තියෙනවනේ. අන්න ඕකට අපි කියනවා මොකද්ද? ශේෂයේ පාගේ. ඇයි? ශේෂයේ පහළට ගෙන ගියා කියන්න අපි දානවා ශේෂය පාගේ. ශේෂයේ පහළට ගෙන ගියා කිය. ඒත් එක්ක අපි දානවා කොමෙතනින් ඒ රුපියල් 20000ම ශේෂයේ ඊගේ කිය. ඉහළට ගෙන ගියා. ශේෂය ඊගේ කිය. හරිනේ? හරි. මම ඕක හයිලයිට් කරනම්කෝ. දැන් පැටලිය. මෙන්න මේ 20000 තමයි මේ දාගත්තේ. ඊට පස්සේ මොකද්ද පුතේ කරන්න ඕනේ? මෙන්න මේ ශේෂයට තමයි අපි කියන්නේ සංශෝධිත බැංකු ගිණුමේ ශේෂය කියලා. හරි? සංශෝධිත බැංකු ගිණුමේ ශේෂය කියලා. මොකද අර වැරදියට තිබ්බ ශේෂය අපි තොරතුරු දාලා නිවැරදි කරගත්ත පුතේ. එහෙනම් මේ 20000ට මොකද්ද කියන්නේ? සංශෝධිත බැංකු ගිණුමේ ශේෂය. ඔන්න ඕක තමයි මෙන්න මෙතෙන් අපි අර යන්නේ සංශෝධිත බැංකු ගිණුමේ ශේෂය කියලා. හරිනේ? සංශෝධිත බැංකු ගිණුමේ ශේෂය කියලා. හරිනේ? හරි. එහෙනම් මම මෙතන ඔන්න මේකත් මම කහපාටින් හයිලයිට් කරගන්නම්. මොකද මෙන්න මේ තිබ්බ වටිනාකම තමයි පුතේ මම මෙතනින් මේ දාගත්තේ. ඊට පස්සේ සරල දෙයක් කරන්න තියෙන්නේ 15000ක් තියෙනවා පුතේ. 15000 මොකද කරන්නේ? මම එකතු කරනවා. එතකොට 20000ට මං කීයක් එකතු කරන්න ඕනද? 15000ක් එකතු කරන්න ඕනේ. කීයක් එනවද පුතේ? 35000ක් එනවා. හරි 35000ක් එනවා. ඊට පස්සේ මම මොකද කරන්නේ? මෙන්න මේ ආපු 35000න් මං රුපියල් 9000ක් පුතේ දැන් අඩු කරන්නයි ඕනේ. අඩු කරන්නයි ඕනේ. හරි? හරි. එහෙනම් 35000න් 9000ක් ගියම් පුතේ කීයක් එනවද මට? 26000ක් එනවා. ඔන්න ඔය එන 26000ට තමයි පුතේ බැංකු ප්‍රකාශයට අනුව ශේෂය කියන්නේ. හරි? බැංකු ප්‍රකාශයට අනුව ශේෂය කියන්නේ. පුතේ ඔයා ගාන හරියට හදලා තියෙනවා නම් මෙන්න මේ ශේෂය තියෙනවනේ. ඒ කියන්නේ ඔයාට මේ දීලා තියෙන බැංකු ප්‍රකාශයේ ශේෂයට මොකද වෙන්න ඕනේ? සමාන වෙන්න ඕනේ. මෙතනත් රුපියල් 26000යි. මෙතනත් රුපියල් 26000යි. ඒ කියන්නේ අපි ගාන හරි. තේරෙනව නේද පුතේ? මොකද මේ ඉන්නේ බැංකු සැසඳුම් විස්තරයෙන් ඉන්නේ බැංකු ප්‍රකාශයට අනුව ශේෂය. මේ 26000ක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපිට පුතේ බැංකු ප්‍රකාශය මෙයාලා දීලා තියෙනවනේ. මේ තියෙන්නේ බබල් ඉන්නේ මේ. මෙතන තියෙන්නේ කීයද 26000. එහෙනම් ඒ ශේෂ දෙක සමානයි කියන්නේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඔයා හදපු ගාන හරිද වැරදිද කියලා. ඔන්න ඔච්චරයි කරන්න තියෙන පුතේ.
දැන් අපි කලින් ගානදී කතා කරා කොහොමද අපිට මේ වචන වලින් දීලා තොරතුරු ටික ආවොත් කොහොමද බැංකු සැසඳුමක් හදාගන්නේ කියලා. අපි මේ ගානෙන් කතා කරා 2025 ගානෙන් කතා කරා කොහොමද අපිට මෙන්න මේ විදිහට බැංකු ගිණුමයි බැංකු ප්‍රකාශය දීලා තිබ්බොත් අපි ඒක සංසන්දනය කළා අර ලේඛන දෙකම අපි හදාගන්නේ කියලා. මම හිතනවා ඔයාලට මේක පැහැදිලි ඇති කියලා. හරිද පුතේ? මෙන්න තියෙනවා උත්තරේ.